කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්. දැන් වාහන ගැන හැමෝම කතා බහට ලක් වෙනවනේ. අපි දැක්කා පහුගිය දවස්වල මේ වාහන මිලත් එක්ක මේ කළු කඩකාරයෝ එක එක උන් දැන් මේ වීඩියෝ එකටත් කමෙන්ට් කරයි පල්ලෙහාට ඇවිල්ලා. අඩෝ උඹලා මොනවද දන්නේ අනම්මනම් කියලා. හැබැයි අපි කියන්නේ මිනිස්සුන්ට වාහනයක් කියන එක හීනයක් කරන්න දෙන්න හොඳ නැහැ. වෙන රටවල් වල මේ වාහන තියෙනවා මිනිස්සුන්ට මේ ලොකු වාහන පදිනවා පොඩි ජොබ් කරන කට්ටිය. හරිද? අඩුම ගානේ මේ රටේ ඇල්ටෝ කට්ටක්වත් පද ගන්න මිනිහෙට ලක්ෂ 10ට 15ට මිනිහෙට ලක්ෂ 15ටවත් වාහනයක් හඳුන්වලා දීලා නැහනේ. හරිද? ඔය වාහන ලංකාවට එන්නේ ලක්ෂ 6ට 7ට. එහෙම. හරිද? ඉතින් මුන්ට අඩුම ගානේ ලක්ෂ 20කටත් වාහනයක් හඳුන්වා දෙන්න බෑනේ. මිනිහෙට පුංචි කාර්යයක් කියලා. ඔය ඇල්ටෝ වෙන්නේ ලක්ෂ 4මාට 6ට ඕවා මේ තහඩු කටු. හරිද? මේ පුකුඩ දාම් පැද්දට. හරිද? ඉතින් ඒව ලක්ෂ 32යි 40යි අයියෝ මුන්ට හෙන ගහනවා ඒ ගණන් වලට මාකට් එක හදලා මේ රජයත් මේකට බලන් ඉන්නවා. හැබැයි මේ රජයෙන් නම් පොඩ්ඩක් අර මොකක් හරි දෙයක් කරගෙන යනවා පේනවා. හැබැයි උන්ටත් අඩු කරගන්න බෑ මේක. හරිද? මාකට් එක ඊට වඩා ලොකුයි. හරිද? ඉතින් විශේෂයෙන්ම මම කියනවා දැන් බ්‍රවුන්ස් එකෙන් කිනලා තියෙන වාහන වර්ගයක්. එතකොට BYD වාහන, ඉලෙක්ට්‍රික් වාහන, ඇත්තටම ඉලෙක්ට්‍රික් වාහන කියන සංකල්පය ගොඩක් හොඳයි. හරිද? නැත්තම් මේ අපේ රට එක තැන පල්වෙන රටක් වෙනවා. ඔයාලා දන්නවද? දැන් ලෝකේ ඊළඟ ජෙනරේෂන් එක වෙලා තිබ්බේ ඉලෙක්ට්‍රික් වාහනනේ. ඔයාලා දන්නවද දැන් වතුරෙන් වාහන දුවන්න පුළුවන් එන්ජිමක් හදලා තිනවා ජපානයේ. හරිද? ඉතින් ඊළඟ ජෙනරේෂන් එක තමයි වතුරෙන් වාහන දුවන එක. එතකොට මේ වාහන කියලා කියන්නේ නිකන් පොඩි දේවල් වෙන රටවල් වලට. අපේ වට තමයි ලොකු අම්මෝ. අපේ වාහන තමයි කතා කරලා වැඩක් නැත්තේ ගිනි ගන්නනුත් වැඩි. හරිද? ඉතින් ලක්ෂ 40කට මේ බ්‍රවුන්ස් එකෙන් වාහන කිහිපයක් හඳුන්වා දීලා තිබෙනවා. කිලෝමීටර් 250ත් 260ත් අතර දුවන්න පුළුවන් වාහන. මේ වාහනවල තියෙන්නේ එකම දේ තමයි මේ වාහන charge කරන්න ඕනේ. කොහෙන් නතර වෙයිද දන්නේ නැහැ. අර දුර ගමනක් යනකොට අමාරු ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ ගැටලු වලටත් මුහුණ දෙන විදිහේ ලංකාවේ හැමතැනම අර අපි දැක්ක කෙනෙක් දාලා තිබ්බා. දැන් කීල් සුපර් මාකට් එතකොට බැංකු අපි ගත්තොත් මහජන බැංකු කමර්ෂල් බැංකු වගේ තැන් ලංකාවේ හැමතැනම තියෙනවනේ. එතකොට ඒ තැන්වල charging point හයි කරනවා. හයි කරලා මිනිසුන්ගෙන් ගාණක් ගන්නවා. ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් විශේෂයෙන්ම මම අවධාරණය කරන්න ඕනේ මේ හැම දෙයත් එක්කම අර ලංකාවට ඉලෙක්ට්‍රික් වාහන කියන එක අනිවාර්යෙන් ව්‍යාප්ත වෙන්න ඕනේ. නැත්තම් මේ පෙට්‍රෝල් නැති වෙන කාලයක් එනකොට පෝලිං ගානේ ගෝතිය වගේ ඉන්න වෙන්නේ අන්න ඒක තමයි. ඉතින් විශේෂයෙන්ම මේ ඉලෙක්ට්‍රික් වාහන කියන සංකල්පය හොඳයි. ගොඩක් කට්ටිය මේක නැති කරන්න මඩ ගහනවා නම්මන වාහන ගිනි ගන්නවයි කියලා. එහෙම එකක් නැහැ. හැමතැනම වෙන්නේ ඉලෙක්ට්‍රික් වාහන හරියාකාරව සාර්ථක වෙන එක තමයි. ඉතින් ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සම කරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්.